ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් නේද? මම මේ දවස් ටිකේම පෝස්ට් එකක් දැම්මා මේ මගේ Facebook page එකේ මේ read with me Facebook page එකේ දැම්මා මේ මෙන්න මේ පොත ගැන ඔයගලන්ගේ අදහස් කියන්න කියලා. මට ගොඩාක් අය කියලා තිබ්බා ඔයාගේ අදහස් ඉදිරිපත් කරන්න කියලා. මම මේ පොත අරගෙන ගොඩක් කල් වුණත් මේ කියවන්න ගත්තේ කවි පොතක් සාමාන්‍යයෙන්ම එකට කියවන්නේ නැහැ. කවි පොතක් මම සාමාන්‍යයෙන් කියවන්නේ සැරින් සැරේට තමයි කියවන්නේ. මේ පොත මේ තිලිනි එලිනාරච්චි නංගි ලියපු පොතක්. මෙයාගේ මට පොඩි නෝට් එකකුත් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ මම පර්සනල් මෙසේජ් එකක් දාලා ගෙන්න ගත්ත පොතක්. ඒ නංගි මේ කවි මම ඉස්සෙල්ලාම කියෙව්වේ Facebook එකේ කවි දාලා තිබ්බා. ඉතින් මේ පොතේ මේ කවර් එක කරලා තියෙන්නේ මම ආස කරන මල්ලි කෙනෙක්. දිවි මල්විල මල්ලි තමයි කවර් කරලා තියෙන්නේ. ඒ කවරේ හරි ලස්සනයි. මම මේ මල්ලි කවර් වලට ඇත්තටම ගොඩාක් ආසයි. හරි ලස්සනට මේ මල්ලි කවර් කරනවා. මේ පොතේ මේ ඇතුල් පිටු ගත්තොත් පිටු අංක 1 ඉඳන් 50ට කවි තියෙනවා. ඇතුල් පිටු හරි ලස්සනයි. මේ බලන්නකෝ. අපිට බලන්න හිතන විදිහට හරිම ලස්සන ඇතුල් පිටු. හරිම ලස්සන කවි මේ තියෙන්නේ. ඒ කියන්නේ කිසිම කම්මැලිකමක් නැතුව අපිට කියවගෙන යන්න පුළුවන් විදිහට කවි ටික තියෙනවා. ඒ කවි වලින් මම කවි 4ක් ඔයගලන්ට ඉදිරිපත් කරනවා කියලා හිතාගත්තා. පළවෙනි කවිය මම මේ දවස්වල පෝස්ට් එකේ දානම කවිය. ඔන්න අහගන්න නේද? අයිතිය ප්‍රේමයක් කරගත් මිනිසුන්ද ප්‍රේමය අයිතියක් කරගත් මිනිසුන්ද අයිතියට පමණක් ප්‍රේම කරන මිනිසුන්ද ප්‍රේමයට පමණක් අයිතිය කියන මිනිසුන්ද ප්‍රේමයක් නැතුවම අයිතිය කියන මිනිසුන් අතරද මම නුඹට අයිතියක් නැතුව ප්‍රේම කරමි. මේ කවිය. ඒ කවිය ගැන ඔයාලට මොකද හිතෙන්නේ? මට නම් හිතෙන්නේ මෙහෙමයි. ගොඩක් කට්ටිය ආදරය කරනවා. හැබැයි ඒ ආදරේ අයිතියක් කරගන්න බැරුව ගොඩාක් අය කල්පනා කර කර ඉන්නවා. සමහර ආදර කතා අයිති කරගන්න බැරි වෙනවනේ. අර මම හැමතිස්සෙම කියනවා අයිති කරගත්ත බැරිවට කමක් නැහැ. කොහේ සතුටකින් ඉන්නව නම් එච්චරයිනේ. ඉතින් ඒ හින්දා අයිතියක් කරගන්න නැතුව ආදරය කරන්න බැරි කමක් නැහැ. මම ඒ කවිය ගැන ඔතනින් එහාට කියන්නේ නැහැ. මම ඊට ආස කවියක් තියෙනවා තව ඉස්සරහට ඔයාලට කියන්න. අනේ මේ බලන්නකො මේ පින්තූර ලස්සන මේ. හරි ලස්සනයි නේද? මම ආයෙ දවසක අනිවාර්යෙන් මේ පොතේ කවි ගැන ඉදිරිපත් කරනවා. මෙන්න තවත් කතා කවි තියෙනවා. අප්‍රකාශිත ප්‍රේමය ගැන මේ පොතේ වැඩිපුරම තියෙනවා කියලා අපි කියන්නේ. ඉතින් මෙන්න බලන්න මේකේ තියෙන මේ කවිය. අප්‍රකාශිත ප්‍රේමය ප්‍රකාශිත ප්‍රේමයට වඩා පරිත්‍යාග කළ ප්‍රේමය අයිති කරගත් ප්‍රේමයට වඩා බලවත්ය. සංසාරයේ දිගු බැවින් නිහඬ වෙමි. අයිතිවාසිකම් නොකියමි. ටිකක් බැරරුන්නේ ඔන්න අහගන්න. අප්‍රකාශිත ප්‍රේමය ඒ ප්‍රකාශ කරපු නැති ප්‍රේමය ප්‍රකාශිත ප්‍රේමයට වඩා බලවත්ය වෙන්න පුළුවන්. මොකද ප්‍රකාශ කරලා ඉවරලා එතන එක එක දේවල් ගැටුම් ඇති වෙලා ඒක රණ්ඩු කරගන්නකොට ගැලපෙන තැන් නොගැලපෙන තැන් එකතු කරගෙන ගලපා ගන්න යනකොට අප්‍රකාශිතව ප්‍රේම කරනකොට ඒක පාර්ශ්වික ආදරයක් විදිහට හරි ආදරය කළ හැකියි. එයා දන්නවා හෝ නොදන්නවා ආදරේ ප්‍රකාශ කරලා හැබැයි යාළුවෝ වගේ ඉන්නවා. එතකොට තන දැනගත්තට බොන්ඩ් එක ඉතින් දවස ගානේ හම්බ වෙනවා, කතා කරනවා, මැසේජ් කරනවා. එතකොට ඒක බලමු. එතකොට මෙතන තව කියනවා හැබැයි පරිත්‍යාග කළ ප්‍රේමය අයිති කරගත් ප්‍රේමයට වඩා බලවත්ය. ඔව්. අපි ආදරය කරපු කෙනා අපි තව කෙනෙකුට පරිත්‍යාග කරලා කරලා බලාගෙන ඉන්න එක අයිති කරගත් ප්‍රේමයට අපි බලෙන් අයිති කරගන්නවා. ඒ කියන්නේ අපි කෙනෙක් බලෙන් කියන්නේ අකමැත්තෙන් බලෙන් අපිව අයිති කරගත්තාම ඒ ආදරයට වඩා අපි පරිත්‍යාග කරපු ආදරේ ඇත්තටම කිව්වොත් මේ හරි බලවත්. එතන එයා සතුටින් ඉන්න එක දිහා බලලා අපිට සතුටු වෙන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. ඉතින් සංසාරයේ දිගු බැවින් නිහඬ වෙමි. අයිතිවාසිකමක් නොකියමි.
ඇත්ත සංසාරේ දිගයිනේ අපේ. එහෙනම් මේ සංසාරේ කවදා හරි දවසක අපිට ආය අපේ කැමති කෙනා හම්බෙයි කියලා අපි හිතනවා. ඒ හින්දා අයිතිවාසිකමක්ම නොකියම නිහඬ වෙලා ඉන්නවා කියලා තමයි කියන්නේ. මෙන්න තමයි මං ආස කවිය කියන්න කලින් ඔයාලා තවත් ආස කරන එකක් මං කියන්නම්. මේ බලන්නකෝ. ඔයාලා අපි හැමෝම දන්න ගුරු ගීතයේ දුෂේන් ගැන තෙලින් නංගි ලියලා තියෙනවා මෙන්න මෙහෙම. ඒ පිටුවත්තයි ලස්සනයි නෙමෙයි. ඔන්න අහගන්න. මල් නොපිපී අයිලයට සීතලද තවමත් කියන්න මගේ දුෂේන්. හිම වැටුණ පාර දිගේ මගේ හුරු අඩිපාර තවම නුඹ හොයනවද කියන්න මට දුෂේන්. සීතලට ගල් වෙච්ච පයින්තුරු හිස් කොනක නොපිපි මල සිබිනකොට අනුන් ඇත්තටම දුක නැද්ද දුෂේන්. ඉබින්නට බැරි උසක තිබුණ නුඹේ හද මඩල හැමදාම රෑ පුරා මං වින්දා දුෂේන්. හීනෙනුත් නුඹ උසට ලං වෙන්න බැරි ලෙසට පුංචියට මං හිටියේ දුෂේන්. රුසියාව ගිනි ගනිද්දී ඒ ගින්න නිවන්නට තාම නුඹ යනවාද දුෂේන්. මගේ හිත ගිනි අරන් දන්නේ නෑ නුඹ තාම ඉතින්. ඉතින් හිම යටම සැඟවිච්ච ගිනිගත්තු හිත එක්ක ආයෙමත් එනවාද දුෂේන්. නුඹේ සුසුමක් ගාව නුඹ තාම දන්නේ දුෂේන්. ආදරෙයි කොඳුරන්න දුෂේන්. හාදුමල් ඕනේ නෑ ආදරෙයි කොඳුරන්න දුෂේන්. අපි හැම කෙනාම ආදරේ ආසා අපිට ආදරේ කියලා කියන දේ අහන්න. මං හිතන්නේ මං වගේම ඕගොල්ලොත් ආසයි ආදරේ කියන දේ ගැන අහන්න. ආදරය කියන වචනේ ඇතුලේ සෑහෙන්න ඔය බලාපොරොත්තු වෙන ගොඩාක් දේවල් ඒ වචන ඇතුලේ තියෙනවා. මේ තමයි මම මේ පොතේ ගොඩක් ආස කවියනේ අන්තිම කවිය මං නැත්නම් වීඩියෝ එකක් දිගට දින ඔයගොල්ලෝ බලන්නත් එපා වෙනවනේ. ඔන්න අහගන්න. මේ යාළුව ගැන කියන්නේ. මගේ යාළුවෝ ටිකත් මේ වගේ. එයාලා ඉතින් දැන් එක එක පැතිවලට විසිර ගිහිල්ලා. ලංකාවේ කියලා මගේ යාළුවන්ගෙන් ඉන්නේ 3 දෙනයි. අනිත් ඔක්කොම වගේ මාත් එක්ක පොඩි කාලේ දැන්කට ගෙනගත්ත කට්ටිය. එයාලා ඉතින් එක එක පැතිවලට විසිර ගිහිල්ලා ඒගොල්ලන්ගේ හීන ලෝක හොයාගෙන ගිහිල්ලා ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න අහන්නකෝ කවිය. මිතුරනි යලිත් හමු වේද කඳු සිරස හිඳින ගී ගයන්නට පෙර පරිදි නිදහස් දවස්. මිතුරනි යලිත් හමු වේද මේඝ දූතයන් මැවූ විජයපත්වල සුසුම් හිර වූ පෙර පරිදි පෙම්බර දවස්. මිතුරනි යලිත් හමු වේද දිය ඇලිසේ ගලා යන සිනාවේ සුන්දර දවස්. මිතුරනි යලිත් හමු වේද තාරුකා එළියට ජීවිතේ ගෙවනා දවස්. අහෝ මිතුරනි යලිත් එදවස් හමු වේද යලිත් එදවස් හිමි වේද. බලන් ඒ කඳු නිසොල්මන් බලන් මේඝ ශූන්‍ය වී ඇත. බලන් ඒ ඇලි සිදී ගොස් බලන් ඒ එලි නිවී ගොස්. ඇවිත් ආයෙත් හඬ නගනතුරු ගී ගයනතුරු හුස්ම දෙනතුරු එළිය දෙනතුරු මා නොවේ නම් ඔබේ සුමිතුරු. ඇත්තම මමත් බලන් ඉන්නවා මගේ යාළුවෝ ටික ආයෙ එකතු කරලා සතුටින් ඒගොල්ලොත් එක්ක දවසක් ගත කරන්න. ජීවිතේ කවදා හරි මගේ චූටි බලාපොරොත්තුවක් තියෙනවා. මගේ විසිරලා ඉන්න යාළුවෝ ටික. මහා ගොඩක් යාළුවෝ නෑ. යාළුවෝ 14යි මගේ ඉන්නේ. හැබැයි අපි හැම සතියකම සැරයක් කතා කරනවා. ඒ බැදීන් අතර අපි අතර අදරක් තියෙනවා. කරදරයකදී ඔක්කොම කලින් මට පිට වෙන්නේ මගේ යාළුවෝ ටික. ඒවලම හරි ආසයි. ආයේ කවදා හරි දවසක අපි යාළුවෝ ටික එකතු වෙලා ඒ ඉස්සර ඉස්ටිය වගේ එක දවසක් ගත කරන්න, සතුටින් ගත කරන්න, ඒ පරණ මතකත් එක්ක ජීවත් වෙන්න, ඒ මතක ආයේ එළියට අරගෙන hina වෙන්න, සින්දුවක් කියන්න, කෑම හදාගෙන කන්න, කොහේ හරි ගිහින් කෑ ගහලා ඉස්සටිය වගේ විනෝදෙන් ඉන්න.
දැන් අපි හුඟක් කාර්ය බහුලයි. ඒ වුණාට කවදා හරි දවසක මම මේ වගේ වීඩියෝ එකක් අනිවාර්යෙන් කරනවා. මගේ යාළුවෝ ටික එකතු කරලා මගේ සතුට කොහොමද කියලා ඔයගොල්ලන්ට පෙන්වන්න. ඉතින් අප්‍රකාශිත ප්‍රේමය ගැන මම මේ පොතේ තව කවි තියෙනවා කියලා මම කිව්වා. මම ආයෙ දවසක මේ පොත ගැන වීඩියෝ එකක් ඔයගොල්ලන්ට කරනවා. මේ පොතේ අන්තිමට මෙහෙම තියෙනවා. හිමි නොවන්නට හෝ ඔබ අහිමි වූ ජීවිතයට ආදරය කරමි. අහිමි වීම සොඳුරුත් නැත. එහෙත් යලි හමු වීමේ බලාපොරොත්තුව සොඳුරේ. එතනින් එහාට මං කියන්නේ ඇත්තමයි. අහිමි වීම කොච්චර සොඳුරු නැති වුණත් අපේ හිතේ කොනක තියෙනවා ආයෙ දවසක යලි හමු වෙයි කියලා. අර මං දැන් ඔයාලට කිව්වේ මගේ යාළුවෝ ටික ආයෙ හමු වෙයි කියලා මගේ හිතකත් කොනක තියෙනවා කියලා. අන්න ඒ වගේ තමයි. ඉතින් ඔයාලා ඔක්කොටම සුබ දවසක්.